තමන්ගේ මිය පරලෝකීය නැහිතෝ ප්‍රතිපීමට සුජීවී ජීවිතය හැමත සෙල් කරගන්නට අවස්ථාවක් කරගත්තා. ඉතින් මේ පින්කම් මාලාව ලස්සන කළා. ඒ මහා පින්කම් විනයදී කටයුතු කර සීතාදයාල මහත්මියට අපි පින්මනුමිකම් කරමින් ආශිර්වාද කරනවා. අතහරින්නේ නැහැ. පන්සලේ කෙරෙන කිසිදු පින්කමක් අතහරින්නේ නැති සදහැති දාම්පත්‍ය වලක් තමයි අපේ ජයතිස්ස මහත්මයා ලෝකාජය මහත්මයා මේ පන්සලේ කෙරෙන ඒ කටයුතු වෙනුවෙන් නිරතව දායක වෙමි. කිස් කෙරෙන පින්කම් වලට නිරන්තරයෙන් දා සම්පාද වෙමි. මහත්තුන් සිත කරගන්න කියක්වද අලුත් පූජාවේ දායකත්වය කරනවා. පින්වත් ඔබ දෙපරට මේ දරුවන්ට බොහෝ සිත වේවා. මියගිය හැමත බොහෝ සිත වේවා කියලා අපි දිනවන්තලා කරනවා. ඒ වගේමයි අලුත් පූජාවට තවත් දායකත්වයක් අපට ලබා දුන්නා. ධම්මික කුමාර මහත්මයා ඇතුළු දේනෝනා මහත්මිය දරුවන් දියුණු දෙපළ ආකාහයි සීලස් කමී දහන දිනවසකෙන්දර දෙපාර්වේ මේ පන්දලගේ අපේ වෙල ප්‍රේමරත්න මහතා පියාණන්ට ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ ගුණදාස ඒ මහත්මයාට කුමාර මහත්මයාගේ ආදරණීය පියාණන් මොදන් කරමි. මේ අසිරිමත් ආලෝක පූජාවේ ඒ සප්ත පූජා මහ පින්කමේ දායකයන් කටයුතු කරන්නට මේ පින්වත් පිරිස ඉදිරිපත් වුණා. ඉතින් මේ දෙපළට බොහෝ පිරිස දේවා මේ පින්කම ලස්සන කරන්නට එකතු වුණේ දෙපළට ඒ වගේම මේ දරුවන්ට බොහෝ සිත් දේවා විශේෂයෙන් මේ ලබන මාසයේ ඒ සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ඒ ආදරණීය විද්‍යාස්ත්‍ර දීනියට ඒ කටයුතු සාර්ථක කරගෙන ඉදිරි අනාගත ජීවිතාවල පත් කරගන්න දීනියට බොහෝ සිත් වේවා මේකේ හැම ඉල්ල වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රාජපක්ෂ දෙවල ජයවර්ධන මහත්මයාට වසරේ කහමාරකට පෙර මේ පරිලෝකීය ආදරණීය ස්වාමියාට පින් දෙන්නට විමලා ජයශ්‍රී මහත්මිය අන්ත 230 යු එක දරණ නිවසේහි පින්වත් විමලා මහත්මිය මේ උතුම් සත්තු පූජා පින්කම් විදායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ පින්කම ලස්සන කරන්නට ඉදිරිපත් වෙච්ච විමලා ජයශ්‍රී මහත්මියට ඒ වගේම පවුලේ හැමදෙනාටම බොහෝ සෙත් වේවා කියමිය ජයවර්ධන මහත්මයා පුරුතේ පාර්ශ්වයේ සියලු දෙනාට මේ මොහොතේ පින්කම් පූජා කරනවා. ඉතින් අද මේ මනරම් ධර්ම දේශනා මේ පින්කම් සඳහා වැඩමවදාල අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේ තාමත් ආදර ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද දේශකයන් වහන්සේ ලෙස අපට කවදත් අනුකම්පා කළ අපට කවදත් දහම් ධර්ම අපේ දායකයන් වහන්සේට බෙදා දුන්නෝ. තාමත් සාර්ථක විදිහට ගෞරවනීය අපේ මහා සංඝරුවණක් අපේ රාජකීය පඬිතු උඩවලේ මහින්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හොඳ මනෝවිද්‍යාව උපදේශකවරේ ඒ වගේම බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට නායකත්වය දෙන පිරිවෙනක පරිණාධිපති ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම විචිත්‍ර ධර්ම කලාකයන් වහන්සේ නමක් ඒ උන්වහන්සේ ගල්ලේගෙදර මෙත්නදුර මනෝවිද්‍යාව උපදේශක මධ්‍යස්ථානයේ ගෞරවනීය ශාසක අපේ උඩවලේ රාජකීය මණ්ඩල උඩවලේ මහින්ද ස්වාමීන් වහන්සේ තාම ආදර ගෞරවයෙන් පිළිගන්නවා. අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වෙන්නේ
ඒ වගේම දායක කාර්යකාරී ඔබ වෙනුවෙන් මේ පින්කමේ අද ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන විහාරස්ථ සීල භාවනා සමිතියේ පින්වත් හැමදෙනා වෙනුවෙන් අපි උන්වහන්සේ සාදු දෙමින් අපි පිළිගන්නවා. ඉතින් අද මේ පින්කමට සීල භාවනා සමිතියේ පින්වත් පවතුන් දායකත්වයෙන් කටයුතු කරන ගමන් කෘතිවේදී හැඟුමින් මේ පින්කම හා සම්බන්ධ වෙන සියලු දෙනාට දෙනවා. ඒ වගේම සීල භාවනා සමිතියේ දායකයන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ පවුල් වල හැමත සෙත් ප්‍රාර්ථනා කිරීම, මේකේ පවුල් වල ඥාති දීම ආදී කාරණා ඒ වගේම විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ සියලු ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ගම්මැසි රටවැසි ලෝකයේ සියලු සමිතියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සීල භාවනා සමිතියේ පින්වත් ඔබගේ මේ පින්කමේ ආරම්භය නිසා මහත් වූ පිරිසකට ධර්මලාභී පිණිස මහත් වූ පිරිසකට ධර්මඥානී පිණිස මේ ලබා දෙන අවස්ථාව ඒ සමාජ මාධ්‍යයේ සජීවී ප්‍රකාශන වගේ ඒ වගේ මේ සමාජ YouTube මාධ්‍යයේ මේ ධර්ම භාණ්ඩාගාරයක් ඇසෙයි ධර්මකම්පයක් කරමින් ඕනෑම කෙනෙකුට දහම් ධර්ම බෙදා ගන්නට අවස්ථාවක් ලබා දෙන මේ මහා ධර්ම දානයේ පින්කමෙහි ආශිර්වාදය ඔබට වේවා. ඒ වගේම දහම් අසන්නට ඒ වගේම බුදු බෝධි ප්‍රඥා පින්කම් වෙනුවෙන් සහ සම්පත් වල ඔබ සියලු දෙනාට මේ පින්කම රැස්න කරන හැමදාම අපි මේ මොහොතේ පිළිදෙනවා. විශේෂයෙන් මේ මොහොතේ තවත් වැදගත් කාරණාවක් තමයි අපි විහාරස්ථානයේ බුදු පූජා විහාරයේ නැත්නම් ඒ බුදු පූජා හදන තැන ඒ ටයිල් ලකුරා තවත් මනරම් ආකාරයට බුදු පූජා හදන කුස්සිය ලස්සන කරන් දෙන්නපත් අපේ ගංගා අමුතුරු මහත්මයා එතුමිය ඒ අවශ්‍ය කරන ටයිල් නැත්නම් ඒ ටිකකඩවල අපිට ගෙනල්ලා දීලා ඒ වගේම ඒක අල්ලන්න දෙන්නපත් වෙන ස්වේච්ඡාවෙන් අපේ ප්‍රසන්න විහාර මහත්මයා විහාරස්ථානයේ තාපුරුක ධර්මදායක මහත්මිය ඉතින් ඒ අයගේ වගේ මේ චින්තන මහත්මයා ආදීගේ සහායයක් අරගෙන ඒ කටයුතු රසික සිද්ධ වෙනවා. දැන් ඒක බුදු පූජාව හදන කුස්සිය හරි ලස්සනයි. ඉතින් මේ ලස්සන කුස්සිය ලස්සන කරන්නේ පැත්තෙත් ගංගාපුර පුරවන මහත්මියට ඒ වගේ කපිල මහත්මයාට ඒ දරුවත් දෙපළට ඉදෙනවා. ඒ ඉදිරියට නැත්නම් මේ සකල ඒවා පිළිවෙල කරලා සකසා දීමට ඉදිරිපත් වෙන ගිහා ප්‍රසන්න මහත්මයාට ඒ මහත්මියට ඒ දරුවන්ට අපි මේ මොහොතේ ආශිර්වාද කරනවා. අදවල ජනතේමෝපියට බොහෝ පිළිසෙද වේවා. ඒ වගේම චිත්තක මහත්මයාට ඒ පින්වත් පොලිස් සේනාවට අපි ආශිර්වාද කරනවා. දැන් ධර්ම දේශනාව සඳහා සුදුසු වේලා හැමදෙනෙක්ම සාදු වහන්සේ අපි ධර්ම දේශනාව සඳහා
සවන පාලෝ අයං අදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්ඡාරියං වතෝ අබ්බුතං වතෝ එත්තදානිකෝ නසෝතාපන්නෝ භවිස්සති යත්‍රහි නාම සරපානි සක්ඛෝ ආලකතෝ සෝ භගවතා ව්‍යාහතෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ විහාරාධිපති ශාස්ත්‍රපති වංගුරුපේ නාගිත පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍යකාර මහා සංඝරත්නයේ අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැති පින්වත්නි පින්වත්නි ගල්වල හන්දිය ජාත්‍යන්තර වේළුවනාරාම විහාරස්ථ සීල භාවනා සමිති අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් මෙම විහාරස්ථානයේ ඉදිකරන්නට යෙදුන භද්‍රාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරලා වර්ෂයක් ගතවීම නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාව අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනම සැදී පැහැදී සෝදානමින් සිටිනමු. දැන් මම ගත්තාම මේ විහාරස්ථානයේ වසර 15ක විතර ඉඳලා ධර්ම දේශනා ඉතින් දැන් අපිට මේ වටා පිටාව පරිසරය බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ භද්‍රාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ සමගම මේ පරිසරය තුල මානව සම්පත එකතු වෙලා ඉන්නවා.
ඒ අය අපේ දහම තුල උගන්වන ආමිෂ පූජාව වගේම ප්‍රතිපත්ති පූජාවත් සමග අත්වැල් බැඳගෙන තිබෙන ආකාරය වෙන කවරදාකටත් වඩා අද වෙනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ අවස්ථාවට ධර්ම ශ්‍රවණය සඳහා දායක ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සියල්ල සමග අද අපිට පේනවා මේ වෙනකොට ගල්වලමන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අපේ බුදු සසුන තුල සැදැහැ ගුණ ඇති කරන පූජනීය ස්ථානයක්. මේ රාගම් පුරවරේ පමණක් නෙවෙයි, මේ බස්නාහිර පළාතේ පමණක් නෙවෙයි, අපේ සමස්ත ලංකාවටම ලැබිච්ච මහා දායාදය, මහත් වූ ආශිර්වාදය කියන කාරණාව අවංකවම අපේ හදවතට දැනෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින්නකොට අපි කොච්චරවත් මේ පාරෙන් ගමන් කරනවා. අපේ විතරක් නෙවෙයි, බෞද්ධ අබෞද්ධ සිංහ අසිංහ හැම දෙනාගේ සික්ෂාකම් වලට බුදුහාමුදුරුවෝ පිළිබඳව ගෞරවය, බුදුහාමුදුරුවෝ පිළිබඳව පැහැදිලි, බුදුහාමුදුරුවෝ පිළිබඳව අදහස ආදරය ඇති වෙනවා කියන කාරණාව අපි ඊටාත්ම හොඳින් අත්දැකීමෙන්ම දකිනවා. ඒක නිසා අද මේ ධර්ම දේශනාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුන් සරණ යාම පිළිබඳව. දැන් මේ ධර්ම දේශනාවට කලින් ඔබ බුද්ධ පූජාමය පින්කම, බෝධි පූජාමය පින්කම පවත්වද්දී මුලින්ම එරුවන් සරණ ගියා. බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝුන් සරණ ගියා. ඊළඟට ඔබ පංචශීලයේ සමාදන් වුණා. සිල්වත්. ඔබ හිතන්නේ ඔය දෙකෙන් වැඩිපුර වටින්නේ මොකක්ද? තුනුරුවන් සරණ යාමද සිල්වත් වීම? කියන්න බලන්න. බොහෝ දෙනෙක් කියනවා එහෙනවා සිල්වත් වීම වැදගත් කියලා. අපි මේ පොඩි හාමුදුරුවරුන්ගේ පැත්තෙන් මට කියනවා ඇහුණා තෙරුවන් සරණ යාම වැදගත් කියලා. ඒ පිළිබඳවයි අපි අද කතා කරන්නේ. අපි දීර්ඝ වශයෙන් අපේ දහමට අනුව අද අපි කතා කරනවා
තෙරුවන් සරණ යාමද සිල්වත් වීමද වඩා වැදගත් වෙන්නේ. ඒක නිසා මම ධර්ම දේශනාවට මාතෘකාවක් විදිහට තබන්න කැමති වෙනවා සීලයටත් වඩා වටින සරණාගමනය කියලා. සීලයටත් වඩා වටින සරණාගමන. සීලයට වඩා වටින්නේ තිරුවන් සරණයි. බුදුහාමුදුරුවෝ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ එක දවසක් කපිල වස්තුවේ ශාන්තිය බුදුහාමුදුරන්ට විරුද්ධව උද්ඝෝෂණය. අවුරුවත් බුදුහාමුදුරන්ගේ නෑ. කිඹුල්වත් නුවර කපිල වස්තුවේ ශාන්තිය බුදුහාමුදුරන්ට විරුද්ධව උද්ඝෝෂණය. දැන් හිතන්නකෝ මෙතන මේ පාරට බහැලා පිරිසක් එකතු වෙලා දැන් කවුරු හරි උද්ඝෝෂණය කරනවා. මොකක්ද මේ උද්ඝෝෂණය? එදා සාක්‍ය පාරට බහැලා කියනවා අච්චරියං වතබෝ අබ්බුතං වතබෝ. හරිම පුදුමයි. හරිම පුදුමයි. මොකක්ද මේ පුදුම? එත්තදානි ඕන සෝතාපන්නෝ කනිස. මෙහෙම ගියාම කවුද සෝවාන් වෙලා? මෙහෙම ගියාම කවුද සෝවාන් වෙලා? ඇයි එහෙම කියන්නේ හේතුව? යත්‍රහි නාම සරකානි සක්කෝ කාලක. සාකේ හිටියා බුදුහාමුදුරුවන්ගේ නෑනේ. සරකානි. එයාගේ නම සරකානි. එයා කලුරිය. මිය පරලෝක. සෝ භගවතා ව්‍යාකරෝ සෝතාපන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළ මෙයා සෝවාන්. අවිනිපාත භාගය. අපායේ යන්නේ නියතෝ සම්බෝධි පරායනෝ. ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්න. හැබැයි ප්‍රශ්නයක් සරකානි සක්කෝ සික්ඛා දුබ්බල්‍යමා. සරකානි සාක්‍ය ඊතරම් සිල්වත් නෙවෙයි. සීලය අධිපාදදී. මෙයා මොකද කළේ? මජ්ජපාන මත්පැන් සීලයේ ගැටලු. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මෙයා සෝවාන්. එහෙම ගියාම කවුද දැන් එතකොට සෝවාන් නැත්තේ? මොකයි මේ ගැටලුව? උද්ඝෝෂණය. මේ අතරතුර ඔබ ගැන කතා කරන්න ওই ශාස්ත්‍රයේ නායකයෙක් හිටියා මහානාම කියලා. අපිට මේ මහානාම ශාක්‍යය බුදුහාමුදුරුවෝත් එක්ක කරපු සාකච්ඡා හම්බ වෙනවා අපි විසින්. මේ මහානාම ශාක්‍යය මේක ගැන කතා කරන්න බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා.
මේ ගැටලුව ගැන කතා කරන්නේ. මේ උද්ඝෝෂණය ගැන කතා කරන්නේ. මේ ශාක්‍යයන්ගේ චෝදනාව ගැන කතා කරන්නේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මහා නාම ශාක්‍ය පුත්‍රයාට පැහැදිලි කරනවා යෝසෝ මහා නාම දීඝරත්නං උපාසකෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ කතංසෝ විනිපාතං ගච්ඡති. මහා නාම කිසියම් කෙනෙක් දීර්ඝ කාලයක් උපාසකයෙක් බුදුහාමුදුරුවෝ සරණ ගියා නම් ධර්මය සරණ ගියා නම් සංඝයා සරණ ගියා නම් යා කොහොමද අපාය? කොහොමද අපාය? සීල ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි එයා උපාසක. දැන් අද කාලේ නම් උපාසක කියලා අපි කතා කරන්නේ සිල් ගන්න. දැන් අද ඔබට කවුරුවත් උපාසක කියන්නේ උතුරු සළුව දාගෙන සිල් ගන්න දවසට නම් කියනවා උපාසක අම්මා උපාසක මහත්තයා. හැබැයි මේ බුද්ධ ශාසනයේ උපාසක කියලා කියන්නේ සිල් ගන්න අයට නෙවෙයි. සිල් ගන්න ඕක ගැන කතා කළේ බුදුහාමුදුරුවෝත් එක්කලා මහා නාම ශාස්ත්‍රය. මහා නාම ශාස්ත්‍රය. ඔය මේ කතා කරන්න ආපු ඒ ශාක්‍ය පුත්‍රයා. එයා එක දවසක් බුදුහාමුදුරුවන්ගෙන් ඔය පිළිබඳව ඇවිල්ලා ඇහුවා කිත්තාවතා නුකෝ බන්තේ උපාසකෝ හෝති. ස්වාමීනි කෙනෙක් උපාසකයෙක් බවට පත් වෙන්නේ කොහොමද? උපාසක කියලා කියන්නේ කාටද? එදම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ඔය කණ්ඩායම් හතරකින් සමන්විතයි. බුද්ධ ශ්‍රාවකයෝ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන වඳින පුදන සංඝයා ඇතුලේ කණ්ඩායම් හතරක් ඉන්නවා. කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසික. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මේ භික්ෂු සංඝයා විතරක් නෙවෙයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා වඳින්නේ භික්ඛු සංඝයා විතරක් නෙවෙයි ශාවක සංඝයාට අපි වඳින්නේ. කවුද මේ ශාවක සංඝයා? භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා. එතකොට මෙතනදී මේ මහා නාම ශාස්ත්‍රය ඇවිත් අපිට ඔය ගැටලුව ඔය ප්‍රශ්නය කවුද උපාසක වෙන්නේ? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මහා නාම ශාස්ත්‍රයට පැහැදිලි කළා යතෝ මහා නාම බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ එත්තාවතාපෝ මහා නාම උපාසක. මහා නාමය කිසියම් කෙනෙක් බුදුන් සරණ යනවද, දහම් සරණ යනවද,
සඟුන් සරණ යනවද අන්න එතනින් තමයි කෙනෙක් උපාසක බවට පත් උපාසිකා බවට පත් අන්න එතනින් තමයි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් මෙන්න මේකේ තියෙන වැදගත්කම නිසා තමයි අපි තෙරුවන් සරණ යනකොට දුම්පාරකින් තෙරුවන් සරණ දුතියම්පි අතියම් දුතියම්පි එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ බුදුන් සරණ යාම කියන කාරණාව කොච්චර වැදගත්ද. ඒකයි මම මතක් කළේ මේ විහාරස්ථානයේ තියෙන වටිනාකම. බොහෝ දෙනා බුදුන් සරණ යවන තැනක් වෙන. දහම් සරණ යවන තැනක්. සඟුන් සරණ යවන මේ දෙවියන් සරණ යැවීම කොච්චර වැදගත්ද කියලා කියනවා නම් මජ්ක්‍ධිම නිකායේ දක්ඛිනා විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආනන්ද හාමුදුරුවෝ යම්හි ආනන්ද පුද්ගලෝ පුද්ගලං ආගම්ම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉමස්සානන්ද පුද්ගලස්ස ඉමිනා පුද්ගලේන න සුප්පතිකාරං වදා යදිදං අභිවාද පච්චුට්ඨාන අංජලි කම්ම සාමීති කම්ම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරිත්ථාරානුපදානේ. දැන් මේ ත්‍රිපිටකය දැන් අන්තර්ජාලයේ තියෙනවා. ඔබේ අතේ තියෙනවා. ඔබට විවේක වෙලා පුළුවන් මේ ධර්ම පරීක්ෂා කරන්න. කියවන්න. අධ්‍යයනය කරන්න. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ අවසාන සූත්‍රය දක්ඛිනා විභංග සූත්‍රය ආරම්භයේ මේ පාඩය අපිට මොකක්ද මේක තියෙන්නේ? ආනන්දය කිසියම් කෙනෙක් තවත් පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා බුදුන් සරණ යනවා නම් දහම් සරණ යනවා නම් සමුන් සරණ යනවා නම් ඒ සරණ යන පුද්ගලයා විසින් ඒ තමන් කිසියම් පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා තෙරුවන් සරණ ගියා නම් ඒ පුද්ගලයාට ප්‍රතිඋපකාර කරලා ඉවර කරන්න බෑ. න සුප්පතිකාරං වදාමි සලකලා පිරිමපි කොච්චර සැලකුවාද අභිවාදන කොච්චර වැද්දත් මදි පච්චුට්ඨාන කොච්චර නැගිට්ටත් මදි එනකොට අංජලි කම්ම කොච්චර ඇඟිලි බැද්දත් මදි සාමීචි කම්ම කොච්චර උන්වහන්සේලාට ඒ දැනත්තන්ට ආචාරශීලී වුණත් මදි ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරිත්ථාරාම පදානේ කොච්චර සිව්පසය පිදුවක් මදි. ඒකනේ ඔබ මේ ස්වාමීන් වහන්සේලාට මෙච්චර අපි ගරු කරන්නේ මෙච්චර අපි දන් දෙන්නේ මෙච්චර අපි ආදරය කරන්නේ ඇයි?
අපි තෙරුවන් සරණ යන්නේ හාමුදුරුවෝ ළඟට. හාමුදුරුවෝ අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවනවා. පුළුවන්ද කොච්චර සලකන ඇත්ත? ඉවර කරන්න පුළුවන්ද සලකලා? කොච්චර සලකුවත්. එතකොට මෙන්න මේ විදිහටයි බුදුහාමුදුරුවෝ මේ තෙරුවන් සරණ යාමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි. ඇයි තෙරුවන් සරණ යාම මෙච්චර වටිනවා? ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තෙරුවන් සරණ යන හැටි බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න හැටි මේ ශාසනය තුල ක්‍රියාත්මක වෙන හැටි ඔක්කොම එක වගේ නෙවෙයි. සමහර කෙනෙක් ඉන්නවා බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඒ කියන්නේ තුනුරුවන පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති අය. නොබිනෙන විදිහට තුනුරුවන් සරණ ගිය අය. නොබිදෙන ඒ විදිහට ඒ විතරක් නෙවෙයි ආසුපන්නෝ ජවනපන්නෝ මහා ප්‍රඥාවෙන් යුක්තයි. ඒ වගේම සසරින් මිදිච්චා. මේ සසරින් මිදිච්චා කවුද? විමුක්තිය සමන්නාද මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේලා අපිට ඔන්න එක කණ්ඩායමක් මේ ශාසනය තුළ. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා අර කලින් කියපු විදිහටම නොබිදෙන ශ්‍රද්ධාව තියෙනවා. මහා ප්‍රඥාවක් තිබෙනවා. ආසපඤ්ඤෝ ජවනපඤ්ඤෝ. හැබැයි නච විමුක්තිය සමන්නාගතෝ සසරින් විදිලා නෑ. කවුද? අනාගාමී. අනාගාමී. ඒ අය මෙතනින් ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ. සුද්ධාසනක බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ ආයි මෙහෙ එන්නේ නෑ. එහෙදිමයි පිරිනිවන් පාන්නේ. ඔය තව කණ්ඩායමක් අපේ ශාසනයේ. අනාගාමී. තවත් පිරිසක් ඉන්නවා නොබිදෙන ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි අර මහා ප්‍රඥාව නෑ. නට ආසපඤ්ඤෝ නට පුත් ජවනපඤ්ඤෝ. ඒ විතරක් නෙවෙයි නට විමුක්තිය සමන්නාගතෝ සසරින් මිදිනක් නෑ. ඒ කවුද? සකදාගාමී පුද්ගලයෝ. ඒ අය තව එක වතාවක් මේ ලෝකෙට මේ මනුෂ්‍යාත්ම භාවයකට එන්නම ඕන. එහෙම ඇවිදිලා තමයි ඒ අය මේ සසරින් අත මිදෙන්නේ නිවන් දකින්නේ. ඔය අපේ ශාසනයේ ඉන්න තව කණ්ඩායමක්. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා නොබිදෙන ශ්‍රද්ධාවෙන් යුක්තයි. අර කියපු මහා ප්‍රඥාවක් නැහැ. සසමින් අත මිදිලක් නැහැ. එයාට කියනවා සෝතාපන්නයි. සැඩ පහරට අහු වෙලා මේ අපි අතරත් ඕන තරම් ඉන්න පුළුවන්. අපි අතරත් ඕන තරම් ඉන්න. ඒ අය නියත සම්බෝධි පරායනයි. නියත සම්බෝධි පරායනයි. ඒ අයට බුදුහාමුදුරුවෝ හැර ධර්මය හැර සංඝයා හැර වෙන සරණක් නැහැ.
ඒ අය ආයි කාලෙකට වෙන මොහෙවත් යන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දාලා. ඒ ආමුදුරුවා ඒ අයට එකම සරණ තුනුරුවනේ සරණ විතරයි. අපි අදලා ඉන්නව ඕන තරම්. හැබැයි හොයන්න බෑ. ටෙස්ට් එකේ තිබ්බට පත් වෙන්නේ. ඒකනේ අර සරකාණි සාක්‍යයට බුදුහාමුදුරුවෝ සෝතාපන්නයි කිව්වා කියලා මහා කාගාල බෝට්ටියක් ඇතුළේ. අදත් එහෙමයි. අපි පහුගිය කාලේ ගොඩාක් මේකට බණ කිව්වා. මේ උත්තරී මනුස්ස ධර්ම පිළිබඳව. මොකද මේ මෑතක් වෙනතුරුම ගොඩාක් අය අතර මතයක් තිබුණා අපිට සෝවාන් වෙන්න නම් බෑ ඒක මා බොහොම ලොකු වැඩක්. ඒක අපට කිට්ටු කරන්න බැරි වැඩක්. මෛත්‍රිය බුදුහාමුදුරුවම පහළ වෙනකල් ඉන්න ඕන වැඩක්. ඒකට තව බොහොම පින්දහම් කරන්න ඕන වැඩක්. පින්මයි කරන්න ඕන. ආමුදුරුවෝ ඒ කාලේ රූපවාහිනී වලට පවා ඇවිදින්න මහා උඩාවුවට කියනවා ඇහුණා අපි නම් ඉතින් තවම පුතග්ජනයිනේ. මහා උපාධියක් ලැබුණා. අපි පහුගිය කාලේ ඕක ගැන ලොකුවට කතා කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද නම් එහෙම මහා උජාරුවෙන් කවුරුවත් කියනවා ඇහෙන්නේ නැහැ අපි නම් ඉතින් හරි පුතක් තවම පුතග්ජනයි. පිළිතුරු හිතලා බලන්න අවුරුදු 2500 ගණනක් තිස්සේ මේ විහෙර විහාර හදාගෙන චෛත්‍ය බෝධිය හදාගෙන බුදු පිළිම ටික රැකගෙන පන්සලේ හාමුදුරුවෝ ආරක්ෂා කරගෙන සතර පොයට සීල් අරගෙන බණ දහම ඉගෙනගෙන ඒක මතකයෙන් දරාගෙන අපේ ගෙවල් වල කොච්චර බණ කියනවද කොච්චර පිරිත් කියනවද මෙච්චර තියෙදි තවත් අපි පුතග්ජන වෙන්න ඕනේ. ඒක මොනතරම් ලැජ්ජාවට කාරණාවක්. මොනතරම් ලැජ්ජාවට කාරණාවක්ද මේ දහම තුල අපිට තාම තහවුරු වෙන්න බැරි වුණා. හැබැයි රටේ ලෝකයේ කෙරෙන වැඩ දිහාවේ බලනකොට බෞද්ධයෝ අතර ඕනතරම් පුතග්ජනයෝ ඉන්නවා කියන එක අපිට පේනවා. නමුත් ඒ වගේම ලේබල් ගහ නොගත්තට විශාල වශයෙන් මාර්ගඵල අතරට පැමිණි ගිහි පැවිදි උපාසක උපාසිකාවෝ සහ අපේ ස්වාමීන් වහන්සේලා භික්ෂු භික්ෂුණී ඉන්නවා කියන එක. එතකොට මෙන්න මේ කණ්ඩායම පිළිබඳව බුදුහාමුදුරුවෝ බොහෝම ආඩම්බරෙන් කතා කළා පරිමුත්තෝ නිරය. එය නිරයෙන් සම්පූර්ණයෙන්ම අතමිදි. පරිමුත්තෝ තිරඥානයෝ. තිරිසන් ආත්ම භාව වලින් සම්පූර්ණයෙන්ම අතමිදිලා. පරිමුත්තෝ පෙත්ති විෂය. ප්‍රේත ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතමිදිලා. පරිමුත්තෝ අපාය දුක්ගති විනිපාත. අපාය සතර අපාය සම්පූර්ණයෙන්ම අතමිදි. කවුද? බුදුහාමුදුරුවෝ පිළිබඳව අචල ශ්‍රද්ධාව තියෙනවා. එහෙම නැත්නම් තවත් මේක වචනකින් අපි හරියටම පැහැදිලි කළොත් එහෙම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සංඝයා බවට පත් වෙච්ච අය. තවත් වචනකින් කිව්වොත් එහෙම සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන
සංඝ රත්නයට ඇතුළත් වෙච්ච අය. අපේ අය පරිමුක්තෝ නිරය සම්පූර්ණයෙන්ම සියලුම ආකාරයේ දුගතියෙන් අත මිදිච්ච අය. ඔබ නිකමට තමන් ගැන දැන් විමසලා බලන්න. මමත් එහෙම කෙනෙක්ද? හිතලා බලන්න. තමන්ගෙන් අහලා බලන්න. මමත් එහෙම කෙනෙක්ද? ඊළඟට මම මතක් කළානේ ඔය ගොඩට නොවැටෙන තවත් පුතග්ජන කියලා කියන අය ඕන තරම් ඉන්නවා කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අන්න එබඳු අය තෙරුවන් සරණ යාමේ වැදගත්. ඒ අය නොබිදෙන විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තෙරුවන් පිළිබඳව අවෙච්ඡම් පසාදේ නැහැ. අචල ශ්‍රද්ධාව නැහැ. හැබැයි අපිටස්ස ධම්මා ඉමේ ධම්මා හොන්ති. ඒ අයට මෙන්න මේ කාරණා පහක් තියෙනවා. සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මට කියන්න බලන්න මේ කාරණා පහට කියන තනි නමක් කියනවා. මොකක්ද? වහාමුදුරුවෝ කිව්ව පොඩි හාමුදුරුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න. මේ පහට කියන තනි නමක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද කියන්නේ? මේවට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය ධර්ම, පංච ඉන්ද්‍රිය ධර්ම. හැබැයි ඔබට පංච ඉන්ද්‍රිය කිව්වහම මතක් වෙන්නේ වෙන පහක්. මොනවද අපිට මතක් වෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒවත් පංච ඉන්ද්‍රියම තමයි. මේවත් පංච ඉන්ද්‍රිය. මොකක්ද වෙනස? ඇයි මේ දෙකටම පංච ඉන්ද්‍රිය කියන්නේ? හැම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙවෙයි මේ තිරිසන්ගත සත්වයෝ පවා මේ ලෝකය අත්දකින්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය පහේ ශක්තියට අනුව තමයි ඒ අය ලෝකය තේරුම් ගන්න. ලෝකය අත්දකින්න. ඒකයි ඉන්ද්‍රිය කියන්නේ. පංච ඉන්ද්‍රිය. ඒවා කාටත් පොදුයි. තිරිසන්ගත සත්වයින්ටත් පොදුයි. හැබැයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඒ වගේ තමයි ධර්මය දකින්නේ. ධර්මය තේරුම් ගන්න. ඔය සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අපි ළඟ වැඩිලා තියෙන ප්‍රමාණයක තමයි අපිට මේ ධර්ම තේරෙන්නේ. අපි නිවන අත්දකින්න. මේ ධර්ම අත්දකින්න. ඒකයි මේවටත් පංච ඉන්ද්‍රිය කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කිසියම් කෙනෙක් අර අවිච්ඡම් පසාදය අචල ශ්‍රද්ධාව ඇති වෙලා නැහැ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා නැහැ. සෝතාපන්න ආදී මාර්ග ඵලවලට පත් වෙලා නැහැ. හැබැයි ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. එයා මොකද කරන්නේ? තථාගත පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිඥානං khමන්ති. බුදුහාමුදුරුවන්ගේ දහම ප්‍රඥාවෙන් විමසන. මෙතන ඒ වගේ අය කොච්චර ඉන්නවා?
නිකම් මේ පින් සිද්ධ කරගන්න බණ අහනවා නෙවෙයි. අනේ ඉතින් පන්සලේ පින්කමක් කරනවානේ අපි කියන්න එකයි කියලා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා නෙවෙයි. කවුරු හරි ආරාධනා කළාට ඇවිල්ලා ඉන්නවා නෙවෙයි. සැබෑවට මේ ධර්ම ඉගෙන ගන්න අය මේ ලෝකේ ඉන්නවා. මම දැකලා තියෙනවා තරුණ ළමයි දවස් 30 බදාම අනල ඇවිදිනවා. එන්දවල වතුර ටිකක් එහෙම නාගෙන තේ කෝපයක් එහෙම හදාගෙන ඒක මොන ගම මේ YouTube එකේ තියෙන බණක් දාගෙන අහනවා. මොකද ඒ අයට මේ ධර්මයේ රස දැනෙන්නේ තියෙනවා. ටික ටික මේ ධර්ම තේරෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ අය මේ ධර්ම ගැන හොයනවා. ධර්ම ගැන හොයන්න ගත්තට පස්සේ ඒ අය ආදී ධර්ම එයාගේ ධර්ම අධ්‍යයනයේට එයාට තියෙන බාධා පාළි දානවා. ඒකත් හදාගන්නයි මේ දඟලා. එතකොට කිසියම් කෙනෙක් මෙන්න මේ ධර්ම මේ ප්‍රඥාවෙන් විමසනවා. ඒකයි කිව්වේ. පඤ්ඤාය මත්තසෝ නිඥානං අමන්ති. ඔන්න තවත් කණ්ඩායමක් මේ ශාසනය තුල උපාසක උපාසිකාව අතර අපට හම්බ වෙනවා. මේ ධර්ම ඉගෙන ගන්නවා. බුදුහාමුදුරුවෝ සරණ ගිය අය අතර ඉන්නවා. අර සෝතාපන්න ආදී ශ්‍රාවකයන්ට පමණයි. සංඝ රත්නයට ඇතුළත් නැහැ. නමුත් උපාසක ධර්ම ඉගෙන ගන්නවා. පංච ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට ඔයිලත් පහළ තව කණ්ඩායමක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? බණ දහමක් ඉගෙන ගන්න තරම්වත් ඒගොල්ලන්ට මොලේ නැහැ. තියෙනවා ඉතින් මොලේ දෙන්න බෑනේ මොනවද උනත්. මොලේ වැඩිලා නැහැ. බණ දහමක් තේරෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අපිටස්ස තථාගතේ සද්ධා මත්තං හෝති. ප්‍රේම මත්තං. හැබැයි බුදුහාමුදුරුවෝ පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. අචල ශ්‍රද්ධාව නැහැ. චල ශ්‍රද්ධාව. චල ශ්‍රද්ධාව. විතරක් නෙවෙයි ප්‍රේම මත්තං බුදුහාමුදුරුවන්ට ආදරේ. බුදුහාමුදුරුවන්ට ආදරේ. බුදුහාමුදුරුවන්ට ගරු කරනවා. බුදුහාමුදුරුවෝ දැක්කහම එයාගේ හිත නිවෙනවා. බුදුහාමුදුරුවෝ දැක්කහම එයාගේ ධන නැහැ. ධන නැවෙනවා. එයාගේ ඔළුව නැවෙනවා. බුදුහාමුදුරුවන්ට විරුද්ධව කටක් ඇරලා වචනයක් කියන්න හිතෙන්නේ නැහැ. එයාගේ කට ඇරෙන්නේ නැහැ. ආචාර්ය අර කලින් කිව්වේ අපි සාමීචි කම්ම කියලා. ඇත්තටම මේ සාමීචි කම්ම කියලා කියන එක අපි මේක සංඝ ගුණයක්. සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සම්මෝ කියලා අපි සංඝයාගේ ගුණ කියන්නේ. ඇත්තටම මේ ආචාරශීලී බව කියන එක රැඳෙන්නේ ඔය කියන ආදරේ මතමයි. ආදරේ. අපි බුදුහාමුදුරුවන්ට ධර්මයට සංඝයාට වඳි ගරු කරන්න උන්වහන්සේලා දැක්කම නැගිටින්න ආසනයේ දෙන්න සිව්පසයෙන් පූජා කරන්න ඔය තියෙන ආදරේ මත අපිට හොඳට පේන දෙයක් තමයි
ඔය ආචාරශීලී බව හොඳට එන්න වැඩි වෙන්නේ මේ ශාසනයත් එක්කලා ඉන්නවා. මේ ශාසනයෙන් බැහැර අය තුල ඔය සාමීච ප්‍රතිපන්න බව අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව, ඒ ආදරය, ඒ ගෞරවය නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා තථාගතේ කස්ස සද්ධා මත්තං හෝති ප්‍රේම මත්තං. ඒකට මෙන්න මේ කණ්ඩායම් දෙක පිළිබඳව බුදුහාමුදුරුවෝ සහතිකයක් දුන්නා. අගන්තා නිරය අපායට යන්නේ නැහැ. අර කලින් ශ්‍රාවකයෝ ගැන කිව්වේ මොකක්ද? පරිමුක්තෝ නිරය. ඒ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවන්ටවත් සහතික දෙන්න දෙයක් නැහැ. ඒ අය යන්නේ නෑම තමයි. සහතික දෙන්න දෙයක් නැහැ ඒ අය. ඒ අය පරිමුක්තෝ නිරය. හැබැයි මේ කියපු විදිහට ධහම ඉගෙන ගන්න, ධහම ආධාරණ තුනුරුවනට ආදරේ තියෙන අය බුදුහාමුදුරුවෝ සහතිකයක් දෙනවා. අගන්තා නිරය. අපාය විතරක් නෙවෙයි. අගන්තා තිරඥාන යෝනින් ඔය තිරිසන් ටික සතර අපායටම න්යායයි. තිරිසන් ලෝකෙට යන්නේ. අගන්තා පෙත්තිවිසය. ඔව් ඔය പ്രേත ලෝකයේ පෙරේතය කුම්භාණ්ඩ යාක් මලයක්. අපිට තියෙන කොච්චර ප්‍රශ්නද මේ රටේ ගෙවල් වල මලයක් උනේ. පෙරේතයි භූතයි යන්නේ නැහැ ඒ තැන්වල. අගන්තා පෙත්තිවිසය. අගන්තා අපාය දුක්ගති විනිපාතං. ඒක නිසා අපාය කියලා කියන, දුගතිය කියලා කියන, ප්‍රපාතය කියලා කියන කිසි තැනකට ඒ අය වැටෙන්නේ. අන්න තෙරුවන් සරණ යාමේ වැදගත්. තෙරුවන් සරණ යාමේ වැදගත්. ඒකයි මම මතක් කළේ සීලයටත් වඩා තෙරුවන් සරණ යාම වටිනවා. මේ කාරණාව සරකාණි සූත්‍රය අගදී බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඇයි එහෙම කියන්නේ කියලා. මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා හරි සිල්වත්. හැබැයි ඒ අපි උගන්වන සීලය නෙවෙයි. ඒ වෙන ආගම් වල උගන්වන සීලය. වෙන ආගම් කියන්නේ දුරක්ඛාත ධර්ම. බින්වතුනි හිතන්නේ මා මේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් එකයි කියලා. අපිට එහෙම කොච්චරවත් කියනවා ඇහෙනවනේ. අපිත් හැබැයි සමහර වෙලාවට එහෙම අය කියනකොට ඇවිල්ලා ඔළුව හොල්ලනවා. මොකටද අපි ඒ ඔළුව හොල්ලන්නේ? ආගමික සහජීවනය. බෞද්ධ නොවන කෙනෙක් ඇවිල්ලා අපිත් එක්කලා කියනකොට ස්වාමීන් වහන්සේ අපේ පොතේ තෝම තියෙනවා ඔක්කොම ආගම එකයි කියලා අපිත් ඔළුව හොල්ලනවා. අපි මොකටද නැහැ කියන්නේ? හැබැයි අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ විදියට ගැඹුරින් මේ ධර්ම අධ්‍යයනය කරනකොට අපට පේනවා ආගම ඔක්කොම එකයි නෙවෙයි. මේ ලෝකයේ තියෙන බොහෝ ආගම් දුරක්ඛාතයි. වැරදියට දේශනා කරලා තියෙනවා.
අපේ බුදුහාමුදුරුවන්ගේ දහම කොහොමද? ඒක ස්වාර්ථ. මේ ලෝකේ බොහෝ දහම් ආගම් තියෙනවා දුප්පවේදිකයි. වැරදියට කියන්නේ. හැබැයි අපේ බුදුහාමුදුරුවන්ගේ දහම සුප්පවේදිකයි. මේ ලෝකේ බොහෝ දහම් තියෙනවා අනුපසම සංවර්ධනිකයි. අහනකොට මිනිස්සු කැළඹෙනවා. දඬු මුගුරු අතට ගන්නවා. අවියායුධ අතට ගන්නවා. මොකටද? ආගම වෙන්නේ. අනුපසම සංවර්ධනිකයි. හැබැයි අපේ බුදුහාමුදුරුවන්ගේ දහම උපසම සංවර්ධන. කිසියම් තැනක ආගම වෙනුවෙන් දඬු මුගුරු ගන්නවා නම් අවියායුධ අතට ගන්නවා නම් බුදුහාමුදුරුවන්ගේ දහම. බුදුහාමුදුරුවන්ගේ දහම උපසම සංවර්ධනයි. ඒ වගේම තවත් අනිකුත් දහම් ගත්තාම අපිට හම්බ වෙනවා ඒවා අවබෝධයෙන් කියපුවා නෙවෙයි. ඔහේ කටට එනවට කියපුවා. නැත්තම් මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතලා කියපුවා. සම්මා සම්බුද්ධ ඵලයේ විතරයි. හැබැයි අපේ බුදුහාමුදුරුවන්ගේ දහම සම්මා සම්බුද්ධ ඵලයේ විතරයි. මේ කියන කාරණාව තේරුම් ගන්න මම ඔබට එක උදාහරණයක් විතරක් කියන්නම්. බුදුහාමුදුරුවන්ගේ දහමේ දානය කියන්නේ මොකක්ද? අපි ඊටමත් ධාර්මිකව උපයාගත්තු යම් දෙයක්, භෞතික දෙයක්. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් කිසියම් කෙනෙකුට ප්‍රදානය කිරීම තමයි අභිදානය කියලා කියන්නේ. බුදුදහම. හැබැයි තවත් ආගමක දානය කියලා කියනවා සතෙක් මරලා මස් ටික බෙදා ගන්න. සතෙක් මරලා අපි අවුරුදු කෑම ටිකක් අරගෙන ගෙවල් ගාන යන්නේ. ඒ වගේ මස් ටික බෙදා ගන්න. ඒකටත් ඒගොල්ලෝ කියන්නේ දානය කියලා. කොට මේ දෙක එකක්ද? ඉන්දියාවේ තියෙනවා වෙනම ගම්මාන ආභෝරි කියලා ආගමික කණ්ඩායමක් තියෙනවා. ආභෝරි. හරි. YouTube එකේම ගහලා බලන්න. මේ අය හරිම සිල්වත්. අපිට අනුගමනය කරන්න බැරි, අපිට රකින්න බැරි සිල් මේගොල්ලෝ ළඟ තියෙනවා. මේගොල්ලෝ ඉන්නේ සොහොන්. ජීවත් වෙන්නේ සොහොන්. ඇඟේ සොහොන් වල පිච්චෙන මිනි අලු තවරගෙන ඉන්නවා. කන්ති සොහොනේ පිච්චෙන මිනිම. නැත්නම් ගංගානම් ගඟේ පාරේ මිනිම ගොඩ අරගෙන උට්ටගෙන යනවා. අපිට පුළුවන් ද කරන්න? ඒගොල්ලන්ගේ මහා සීලය අපිට රකින්න. මොකද සිල් රකින්නේ? ඒගොල්ලන්ගේ නිවන දකින්න. සසරින් පිටත. ඒ වගේම අදටත් ඉන්දියාවේ දහස් ගණනක් ඉන්නවා නිගණ්ඨ භික්ෂුණී. ඇගේ නෝල් පොටක් නැහැ. අපිට පුළුවන් දෙයි.
පහුගිය දවසක මේට අවුරුදු 7-8කට කලින් මම දැක්කා විදේශ මාධ්‍යවේදියෙක් හරිම ලස්සන දර්ශනයක් අරගෙන එයා ලෝකයට මුදා හැරියා. වස්වසලා ඉවර වෙලා වනාන්තරයෙන් එළියට එන නිගණ්ඨ භික්ෂු භෝපාල දුම්රිය ස්ථානයේ අසලදී දාස් ගණන් පුදුම දර්ශනයක්. ඇස් අදහා ගන්න බැරි දර්ශනයක්. දහස් ගණන් නිගණ්ඨ භික්ෂු අදට මේ මිනිස්සු දැන් අඳ නෙවෙයි අඟහරුට යන්න දඟලන යුගී. තවමත් සිල්වන්තිනෝ. ඒගොල්ලන් විශ්වාස. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ. සීලයට වඩා සරණය වඩේ. සීලයට වඩා සරණය වඩේ. අන්න එබඳු ශාසන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ ඉද මහං දුක්ඛෙත්තස්මින් වදාමි. මම එබඳු ශාසන වලට කියනවා නපුරු කෙතක් කියලා. නපුරු කෙතක් කියලා. අස්වැන්න ගන්න බැරි කෙතක් කියලා. වපුරන්න හොඳ නැති කෙතක් කියලා. අන්න එබඳු ශාසනයේ තස්මින් ශාසනේ ශාවකෝ විහෙරති ධම්මානුධම්ම පටිපන්නෝ සාමීති පටිපන්නෝ අනුධම්මචාරී ඉදමහං දුබ්බීගස්මින් වදාමි. අන්න එබඳු නපුරු කෙතක් වෙච්ච වැරදි ශාසනයක කිසියම් කෙනෙක් සිල් රකිනවා. හොඳට සිල් රකිනවා. මම ඒ සිල් රකින ශ්‍රාවකයාට කියනවා දුබ්බීගස්මින් වදාමි. නපුරු බීජයක් කියලා. නරක බීජයක් කියලා. බොල් බීජයක් කියලා. වපුරලා අස්වැන්න ගන්න බැරි බීජයක් කියලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපේ සීලය සාර්ථක වෙන්න අපේ බීජය බොල් බීජයක් වෙන්නේ නැතිව හොඳට අස්වැන්න ලබන්න පුළුවන් සාර්ථක බීජයක් බවට පත් වෙන්නේ අපි තෙරුවන් සරණ ගියොත් කියන කාරණා. අපි තෙරුවන් සරණ. ඒක නිසා අපි සීලයට ඉස්සෙල්ලා සිල් රකින්නත් ඉස්සෙල්ලා අපි කරන්න ඕන දේ තමයි හොඳට බුදුහාමුදුරුවෝ සරණ යන්න ඕන. හොඳට ධර්මයේ සරණ යන්න ඕන. හොඳට සංඝයා සරණ යන්න ඕන. ඒ විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා අපි රකින්න සීලය හිස් වෙන්නේ නැහැ. බොල් වෙන්නේ නැහැ. ඒක ඵල ගන්න සාර්ථක මහා බීජයක් වගේ. ඔබට විශ්වාසද මම තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා? කොහොමද මේක හොයාගන්නේ? ඔබ කොහොමද හොයාගන්නේ Taman තෙරුවන් සරණ ගිය කෙනෙක්ද හොඳට කියලා? ඒකටත් බුදුහාමුදුරුවෝ ඔබ උපක්‍රමයක් කියලා. අපට උපක්‍රමයක් කියලා දීලා. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ කුල සූත්‍රය. මහණෙනි අංග 7කින් සමන්විත කෙනා ළඟට ගිහිල්ලා නැත්තම් යන්නේ. ගිහිල්ලා නැත්තම් යන්නේ. බැරි වෙලාවක් යන්න උනොත් ගිහිල්ලා වාඩි වෙන්න. හිතගෙන ඉඳලා කතා කරලා එන්න කියලා. මොකද? නිවන සමන කිව්වා. ඔන්න
බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දීපු හැටි පොඩි හාමුදුරුවෝ මතක තියාගන්න ඕන හොඳට. තුනුරුවන් සාධන නැති ගෙදරකට යන්නේ. ඔන්න බුදුහාමුදුරුවන් උපදෙස්. බැරි වෙලාවත් යන්නම ගිහිල්ලා වාඩි වෙන්න. හිටගෙනම කතා කරන්නේ. කොහොමද තුනුරුවන් සරණ ගිය කෙනා හොයාගන්නේ? ගේ ගෙදරට ගිහිල්ලා උපැන්න ඉල්ලගෙන බලනවා. මෙයා තුනුරුවන් සරණ ගිය කෙනෙක්ද බෞද්ධයෙක්ද කියලා. එහෙම හොයන්න බෑ. එහෙම හොයන්න බෑ. කොහොමද හොයාගන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නනවා න මනාපේන පච්චුත්තෙන්ති දැක්කහම කැමැත්තෙන් නැගිටින්නේ නැත්නම් මම කලින් පැහැදිලි කළේ. එයාට තුනුරුවන දකින්නකොට එයාට තවත් වාඩි වෙලා ඉන්න බෑ. ආසනයක ඉන්නවා නම් නැගිට වෙන්න. ඔන්න තේරුම් ගන්න තමන් තුනුරුවන් හරියට සරණ ගිහිල්ලාද කියලා. න මනාපේන පච්චුත්තෙන්ති මනාපේන කියන්නේ මේ බැන නැගිටිනව නෙවෙයි. ඔය සමහර වෙලාවට බස් වලට එහෙම නැත්නම් මිනිස්සු බැන නැගිටිනවා. දැන් ඔය මිනිස්සු කරන දෙයක් තමයි ගොඩාක් බස් එකට නැග්ගහම ඉස්සල්ලාම ගිහිල්ලා වාඩි වෙන්නේ කොහෙන්ද? අර පූජ්‍ය පක්ෂයට කියලා වෙන් කරලා තියෙන සීට් එකෙන් තමයි වාඩි වෙන්නේ. මම හොඳට බලනවා. ගොඩාක් කරන්නේ අම්මාන්ඩිලා ගෑනු ළමයි එහෙම තමයි ඔය වැඩේ කරන්නේ. ටිකක් මෙතන ඉඩකඩක් තියෙනවද මන් දන්නේ. කොහොමද ඔතනින් තමයි කියන වාඩි වෙන්නේ. ඉස්සෙල්ලම නගින්නේ මෙයා බස් එක. හැබැයි ටික වෙලාවක් යනකොට ඉතින් පැය භාගයක් විතර යනකොට ඔන්න බස් එක දුන්නා කියන්නකො දැන් ඔන්න යන්න ලෑස්ති. ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වාඩිනවා. දැන් ඉතින් පිටිපස්ස සීට් එකේ ඉන්න කෙනා ඇඟිල්ලේ ගන්නේ. ඇයි? දැන් එයාට නැගිටින්න වෙනවා. එයා ඇඟිල්ලෙන් ගන්නවා. ඒක කාටවත් නතර කරන්න බෑ. ඉතින් මොකද කරන්නේ? වටපිට බලනවා. ස්වාමීන් වහන්සේ නම. බණින්න බලන්න. ඒ අනුවද ගන්නේ. පන්සලට වෙලා ඉන්නේ නැතුව දාන ටිකක් වළඳලා ඔන්න තෙරුවන් සරණ ගිහිල්ලාද නැද්ද කියලා තේරුම් ගන්න හොඳද? එක දවසක් මම අහගෙන ඒක උපාසක මහත්මයා මම ඉස්සරහා සීට් එකේ ඒ උපාසක මහත්තයා ඉන්නේ පිටිපස්ස සීට් එකේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ කොහොම හරි පොඩ්ඩක් බැලුවා උඩ දාලා බස් එකේ ඉතින් ඉස්සරහා සීට් එකේ ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේලා බස් එකට ගොඩ වුණේ නැහැ. ප්‍රශ්නයක් නැහැ ඉවරයි ප්‍රශ්නේ උන්වහන්සේ ගොඩ වුණේ නැහැ. වගේ පිටිපස්සේ හිටපු උපාසක මහත්තයා කියනවා මට ඇහෙනවා ඊළඟ බස් එකේ එන්නේ නැහැ. කලින් ගියා කියලා මොනවා කරන්නේ? ඒ උපාසක මහත්තයා කලින් ගිහිල්ලා මොනවද දන්නේ කරන්නේ? ඉතින් මට කොච්චරවත් තේරෙනවා ගිහිල්ලා ඔයේ සැටියේ වාඩි වෙලා උඩ බලාගෙන ඔක තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ කොච්චර යටද? උන්වහන්සේලාට කරන්න කොච්චර වැඩ තියෙනවද? උන්වහන්සේලාට කරන්න කොච්චර රාජකාරිය තියෙනවද? එහෙම මේකක් ගැන කිව්වේ. න මනාපේන පච්චුත්තෙන් දැක්කම නැගිටින්නේ. න මනාපේන අභිවාදෙන් කැමැත්තෙන් වඳින්නේ. කැමැත්තෙන් වඳින්නේ.
දැන් පින්නතුනේදී වඳිනවා කිව්වහම තේරුම් ගන්න ඒකත් අවස්ථාවේ හැටියට වඳින්න ඕන. සමහර උපාසකම් වල අපිට මේ පාර මැද්දේ පසඟ පිහිටුවා වඳිනවනේ. අපි මොකද කරන්නේ? පාර මැද්දට ගිහිල්ලා උපාසකම්ම කවර කරගන්න. මේ වාහනේනවා වාහන 100 ගානක් යන පාරේ. ඒවා අවස්ථානුකූලව වඳින්නත් අපි දැනගන්න ඕනේ. හැබැයි සදහවතා තුනුරුවන් සරණ ගියා කෙනාගේ ලක්ෂණය. එයා අකමැත්ත පේනවනේ කොහොමද නැත්නම් වඳින්නේ කොහොමද කියන එක නෙවෙයි මෙතන වැදගත්කම. ඒ මනාපය අමනාපේ කියන කාරණාව මෙතන වැදගත්. නැත්නම් වඳින්නේ බිම දිගා වෙලාද බුදියගෙනද නැගිටලාද දුර ඉඳන්ද ළඟ ඉඳන්ද කියන එක නෙමෙයි වැදගත්. මනාපය කොච්චර දුරට යාගේ හිතේ තියෙනවද කියන. දැන් මනාපේන අභිවාදනය මනාපේන වඳින්න. දැන් මනාපේන ආසනම් දෙන්නේ. මනාපයෙන් සීතෙක දෙන්නේ. අර කාරණා හතෙන් පළවෙනි කාරණා තුනයි. ඒක නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් තමන් සැබෑවටම තුනුරුවන් සරණ ගිය කෙනෙක්ද කියලා ඒ සත්ත්‍ය නිපාතයේ තියෙන කුල සූත්‍රය අධ්‍යයනය කළා. ඒක නිසා අද මේ ධර්ම දේශනාවේදී මම කතා කළේ අපේ සංයුත්ත නිකායේ මහා වාක්‍ය 11 වෙනි සෝතාපට්ටි සංයුත්තයේ 3 වෙනි සරකාණි වර්ගයේ හම්බ වෙන 4 වෙනි සරකාණි සූත්‍රය. ඒ සූත්‍රය පදනම් කරගෙන මම කතා කළා මේ තෙරුවන් සරණ යාම කොච්චර දුරට වටිනවද කියලා. ඒකට අපිට පේනවා බුදුහාමුදුරුවන්ගේ කාලේ සරකාණි ශාක්‍ය සීල අනුපාඩු තිබුණා. හැබැයි තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා ඒ විතරක් නෙවෙයි සංඝ රත්නයටත් ඇතුළත් නියත සම්බෝධි පරායනයි. අවික්කප්පසාදයෙන් යුක්තයි අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි සංඝං සරණං ගච්ඡාමි කියන ගොඩේ ඉන්නවා. හැබැයි සික්ඛා දුර්බලේ මාපාදි. ඒක නිසා සීලයට වඩා වටින්නේ කොච්චර දුරට එයාගේ තෙරුවන් සරණ යාම ශක්තිමත්ද කියලා. ඒක නිසා ඔබ හැමදෙනාම මේ භද්‍රාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිලෂිත මේ වාඩි වෙලා ඉන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ අසීමිත වූ බුදු ගුණ සිහිපත් කරමි. ඒක නිසායි මම මතක් කළේ මේ විහාරස්ථානය බුදුන් සරණ යන්න හොඳ තැනක්. ඒ විතරක් නෙවෙයි මේ විහාරස්ථානයේ හැමදාම ආමිෂ පූජා වගේම ප්‍රතිපත්ති පූජා සිද්ධ කරනවා. ධර්ම දේශනා සිද්ධ කරනවා. මම කිව්වේ මම දැන් අවුරුදු 15ක් තිස්සේ බණ කියනවා කියලා. ඒක නිසා මේ විහාරස්ථානයේ දහම් සරණ යන්න හොඳ තැනක්. ඒ වගේම මේ විහාරස්ථානයේ සමුන් සරණ යන්න හොඳ තැනක්. ඒක නිසා ඔබ හැම දිනාටම අද දවසේදී මේ සිද්ධ කරපු ධර්ම ශ්‍රවණාන් සංසලා ඒ තුනුරුවන් සරණ යාම පිණිස ඒ තුනුරුවන් තුල පවතින ශ්‍රද්ධාව අචල වීම පිණිස පින්නතුනි එතනම තමයි මාර්ගඵලලාභයේ තියෙන්නේ. ඒ මාර්ගඵලලාභයේ පිණිසම ඒ මාර්ගඵල පිළිවෙලින් එකින් එක ඉහළට ගිහිල්ලා උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා ප්‍රාර්ථනා. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විහාරස්ථ සීල භාවනා සමිතියේ පින්නතුන් හැම දෙනාටම ඒ අයගේ නමින් මේ සමිතිය නමින්
මිය පරලොව ගිය ඇත්තන්ට සීල් පුරලා බණ අහලා භාවනා කරලා මිය පරලොව යන්න ඉදුනේ ඇත්තන්. ඒ අයගේ නමින් මිය පරලොව ගිය අය. අද දවසේදී ධර්ම ශ්‍රවණානි සංසේ ධර්ම ශ්‍රවණය සඳහා ඉපදුපාදා වෙච්ච ඔබ හැම දෙනාටම ඔබේ නමින් මිය පරලොව ගිය ඇත්තන්. ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සඳහා ඔබට අනුශාසනා කරන ඔබට මඟ පෙන්වන උපදෙස් දෙන විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජනීය ගරුතර මහා සංඝරත්නය මෙලොව නිදුක් නිරෝගී සුව පිණිස චිරජීවනයේ පිණිස ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත්තිය පිණිස උතුම් වූ නිවන් සැප පිණිස මේ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය එහෙමනම් මේ රාගම ගල්වලහගේ වේලවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිගෞරවස්පද නායක නායකපාණන් වහන්සේගේ උතුම් අවවාද ශාසනා පෙරදරිව විහාරස්ථානයේ තුල ඉදිකරන්නට යෙදුණු තුන් භද්‍රස් බුදු ප්‍රතිමා වහන්සේ සහිත විහාර මන්දිරය නිර්මාණය කරලා වසරක් සම්පූර්ණ වෙන තැන සම්ස්ථානයක් බවට පත් කරගෙන පුණ්‍යවන්ත වූ ඔබට අපට බොහෝ පින් සිදු කරගන්නට පුළුවන් උතුම් පුණ්‍ය කාලයක් හැටියට මේ මාස භාගික කාලයක් එහෙම නැත්නම් දින 15ක කාලයක් බොහෝ පින් සිදු කරගන්නට පුළුවන් පුණ්‍ය කාලයක් බවට පරිවර්තනය කරගන්නවා. ඒ පින්ක මාලාව සමාරම්භය අපි සිදු කළේ ගෙවුන 15 වන දවස් දිනේ එදා අපි උතුම් සද්ධර්ම දේශනාවක් සිදු කරමින් මේ උතුම් පින්ක මාලාව ආරම්භ කළා. අද මේ උතුම් පින්ක මාලාවේ 4 වෙනි දවස අද උදෑසන තුන් ක්‍රියාහාර සම්බුද්ධ පූජාවන් පූජා කරමින් උතුම් සවස සම්බුද්ධ බුද්ධ වන්දනාවන් සිදු කරමින් මේ මොහොතේ උතුම් සුමధుර ධර්ම දේශනාවේ පින්කම් අපි සිදු කළා. අද අපගේ මහත් අනුකම්පාවෙන් අති ගෞරවනීය නායක නාහිමිපාණන් වහන්සේගේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන අප විහාරස්ථානයේ වැඩමවවදාල ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපි මේ මොහොතේ පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. අද ඒ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ විහාරස්ථ සීල භාවනා සමිතියේ පින්වත් හැමදෙනාමත් සතර පෙරේ දායක කාර්යකාරී හැමදෙනා වෙනුවෙන් ගෞරවනීය නායක නාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ වෙනුවෙන් අපි කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩමවවදාල
ගම්පහ විද්‍යාලයට මහා පිරිවෙන් පරිවෙනාධිපති මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිතු විචිත්‍ර ධර්ම කතික පූජනීය අවසරයි නම කියන්නට උඩවලේ මහින්ද නායක පාණන් වහන්සේ අද ඒ කුතුම් සමග ධර්ම දේශනාව සිදු කළේ. අපි මේ මොහොතේ අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ඔබ අප රැස් කරගත් කුතුම් පින්බලය එලෝතුරා තථාගත මගේ බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ඔබට අපට අවබෝධ කරගන්නට උතුම් වූ සද්ධර්මයේ දේශනා කිරීම තුළින් ලැබූ පින්බලයෙන් ගෞරවනීය නාහිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. මේ සුන්දර සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආලෝකමත් කරමින් නිදුක් නිරෝගීව මේ සසුන් කෙත තුළ වැඩ ඉන්නට ඔබට අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිදු කරමින් මේ නිර්මල උත්තම ධර්මය අවබෝධ කරගන්නට මේ සසුන් කෙත ආලෝකමත් කරමින් චිරහත් කාලයක් සෝභා සම්පන්නව වැඩ ඉන්නට අපේ නායක හාමුදුරන් වහන්සේට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය වේවා. සියලු දෙව් බඹුන්ගේ ආශිර්වාදය වේවා කියන ප්‍රාර්ථනාවන් සිදු කරන ගමන් වහන්සේ මෙලොවට විහි කළ ආදරණීය මව්දෙමව්පියන් පෙරදි උපසම්පදා කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මෙන්ම ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේට මේ නිර්මල ගෞතම බුද්ධ ශාසනය තුළදීම සියලු කෙලෙස් වලින් නසා ලබන උතුම් අමා නිවනින් සැනසීම පිණිසම මේ පින්දහම් දාන පාරමිතාවක් සේම අනුමෝදන් වේවා කියලා සාදු සාදු පිළිගන්න. එවනම් අද දවසේ නියමිත ඒ කටයුතු අපි මෙලෙස බවටපත් කරනවා. හෙට දවසේ 12 සුබ පරිදි රාත්‍රී 7ට අස්තපාන කිලම්පස සම්බුද්ධ පූජාවන් වගේ උදෑසන ක්‍රියාහාර සම්බුද්ධ පූජාවන් පැවැත්වෙනවා. සන්ධ්‍යා භාගයේ අස්තපාන සම්බුද්ධ